ඉතින් කොහොමද හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඕස්ට්‍රේලියාවට එන්න රස්සාවල් වලට එන්න වීසා ස්පොන්සර්ෂිප් දෙන ආයතන 132ක් ඔන්න ඉන්නවා රෙජිස්ටර් වෙලා. රෙජිස්ටර් වෙලා ඒ රෙජිස්ටර් වෙන්න හේතුවම තමයි මේ විදිහට විදේශිකයන්ව ගෙන්වා ගැනීම. එතකොට අර ලේබර් මාකට් ටෙස්ටිං අරවා මේවා එකතන්දර මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන තමයි කතා කරන්නේ. අද අපි කතා කරමු නම් මොනවද මේ ආයතන 132 මොනවද රස්සා? එතකොට කොහොමද ඇප්ලයි කරන්නේ? ඒ වගේම අපි කතා කරමු ඕස්ට්‍රේලියාවේ රස්සාවකට ආවොත් ඕස්ට්‍රේලියාවේ රස්සාවක් කරද්දී හම්බ වෙන බෙනිෆිට්ස් කොහොමද කියලා. ඉතින් මට අද මේ හදිස්සියේ කාලයකට පස්සේ මේ වීඩියෝ එක කරන්න හිතුනේම ඇඩිලේඩ් වල තියෙන ප්‍රධානම පෙළේ ආයතනයක් මේ හා සම්බන්ධ ප්‍රකාශයට පත් කරලා තිබුණා. දැන් ඒගොල්ලෝ මේ විදියට ඇග්‍රීමන්ට් එක ගහලා තියෙනවා ආණ්ඩුවත් එක්ක රෙජිස්ටර් වෙලා තියෙනවා මේ විදියට විදේශිකයන්ට ස්පොන්සර්ෂිප් දෙන්න කියලා. ඉතින් ඒ හින්දා තමයි මම ගැන තවත් හොයලා බලලා කතාවට සෙට් උනේ. එහෙම නැතිනම් channel එකට subscribe කරලා නැති අය ඔන්න subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. අපිට කරන ලොකුම සහායකයක්. ඉතින් කතන්දරයට යනවා නම් දැන් මේ මෙතන තියෙන jobs වලින් 5000ක් 10000ක් 50000 මං ගාව නැහැ. මං ඒජන්ට් කෙනෙක් නෙමෙයි. මේ ජොබ්ස් වලට කට්ටිය ආව කියලා මට ලැබෙන ලාභයක් වාසියක් මොකක්වත් නැහැ. ආයෙත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මම මේ සම්බන්ධයෙන් මේ දෙන්නේ ලීගල් ඇඩ්වයිස් නෙමෙයි. මේ ටූල්ස් දෙන්නේ ඇත්තට ඔයගොල්ලන්ට පාවිච්චි කරලා ගේමක් ගහගන්න තොරතුරු ඉන්ෆර්මේෂන් එදී ඒ විදිහට ගේම ගොඩ දාගත්ත අය ඕන් තරම් ඉන්නවා. එතකොට කතන්දරේ කියනවා නම් මේ වෙලාව මේ ආයතන 132 සෙට් වෙලා ඉන්නේ ඒජ් කෙයා සම්බන්ධයෙන්. ඒජ් කෙයා වීසා එක සම්බන්ධයෙන් අප්ඩේට් එකකුත් ගේන්න කියලා තිබ්බනේ කට්ටිය. ඉතින් ඔන්න තමයි 132ක්ම ඉන්නවා. අපි මුලින්ම මේ ගැන අපි මේ කතන්දරේ එනකොටම වීඩියෝස් අපි කරා වීඩියෝස් කිහිපයක්ම කරා මේ ගැන දැනුවත් වෙන්න. ඒ කියන්නේ මේක ඇවිල්ලා කෙටිම පාත්වේ එකක් ඕස්ට්‍රේලියාවේ PR එක ගන්න. ඒ අදාළ සුදුසුකම් තියන අයට. එතකොට වීසා ස්පොන්සර්ෂිප් එක සෙට් කරගත්තොත් 482 වීසා එක යටතේ skills in demand employer nominated scheme එකෙන් ඒකේ ඒ විදිහට ඇවිල්ලා අවුරුදු දෙකක් වැඩ කරාම 186 වලින් PR එක permanent residency ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු ඕනේ අයට කතන්දර අපි වීඩියෝස් කරලා තියෙනවා. මම මේ සම්බන්ධයෙන් ලින්ක්ස් දාන්නම් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ෆස්ට් කමෙන්ට් එකේ ඒවා බලන්න. එතනින් අදහසක් ගන්න පුළුවන්. මම බොහොම කෙටියෙන් මේක කියන්න. ඉතින් ඒජ් කෙයා තමයි ඉන්ඩස්ට්‍රි එක කොවිඩ් වලින් පස්සේ ඇති වුණ අධික ශ්‍රමික හිඟය වෙනුවෙන් තමයි මේක ගෙනාවේ. එතකොට ඒජ් කෙයා ඉන්ඩස්ට්‍රි ලේබර් ඇග්‍රීමන්ට්ස් තමයි ආණ්ඩුවත් එක්ක ලේබර් ඇග්‍රීමන්ට්ස් ගන්නවා. එතකොට ඒගොල්ලන්ට සහන සලසනවා මේ විදිහට ගන්න ලිහිල් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් ඕස්ට්‍රේලියාවට ගන්නකොට තියෙන ක්‍රියාපටිපාටියට වඩා ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන් මේගොල්ලන්ට ගන්න කට්ටිය පිට රටවල් වලින්. එතකොට ඔය සාමාන්‍යයෙන් කරන්න ඕන දේ තමයි මේ ලේබර් මාකට් ටෙස්ටිං වගේ දේවල්. ඒ කියන්නේ ඔප්පු කරන්න ඕනේ රජයට සාමාන්‍යයෙන් පිටරටින් කෙනෙක්ව ගේනකොට ඕස්ට්‍රේලියාව ඇතුලෙන් කිසිම කෙනෙක්ව ඒකට හොයාගන්න බෑ කියලා. ඉතින් මේ ඇග්‍රීමන්ට්ස් ගහලා තියෙන අයට එහෙම අවශ්‍යතාවයක් නැහැ ඒ ක්‍රියාපටිපාටිය හරහා යන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ස්පොන්සර්ෂිප් දීලා ගන්න. ඉතින් මේක ලොකු වාසියක්. පිටරට ඉඳලා ඇප්ලයි කරන අයට. එතකොට පිටරට කිව්වහම මේ පිටරට කියන්නේ පිටරට ඉන්ටර්නැෂනල් වර්කර්ස්ලා ඕස්ට්‍රේලියාවේ බලනකොට. එහෙම නැතු මේ ලංකාව දෙන විශේෂ වරප්‍රසාදයක් කියලා නම් හිතන්න එපා. ලංකාවේ ඕස්ට්‍රේලියාවට ගන් දෙනවක් නෙමෙයි. ලෝකෙ වටේම කට්ටිය ඉන්නවා. හරිනේ. ඒ වුණාට මේ විදිහට රස්සාවල් ගත්ත අය ඉන්නවා. විශේෂයෙන්ම සවුත් ඒෂියාවල ගොඩක් අය ඉන්නවා. එතකොට මේකට ඇප්ලයි කරන්න පුළුවන් මේ නර්සිං සපෝට් වර්කර්, පර්සනල් කෙයාර් වර්කර්, ඒ වගේම ඒජ් ඕ ඩිසේබිලිටි කෙයාර් වර්කර්. ඔය කට්ටිය තමයි. එතකොට මේවට අවශ්‍ය සුදුසුකම් කියන්නේ සාමාන්‍යයෙන් අපේ සවුත් ඒෂියාවල නර්සස්ලාත් මේ සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට මේ ජොබ් ටයිටල්ස් යටතේ මොකද ඒගොල්ලන්ට PR එක ගන්න. මොකද PR එක ගත්තට පස්සේ අවුරුද්දක් මේකේ වැඩ කළා. ඊට පස්සේ ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඕනි කියලා එකක් නැහැ. එතකොට ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ රස්සාවල් වල කතන්දරයට ආවහම හුඟක් අය පටලව ගන්නවා. සාමාන්‍යයෙන් ලංකාවේ බහුතරයක් යන වෙන රටවල් තියෙනවානේ. ඒ වගේ ඕස්ට්‍රේලියාව අතර එහෙම සීන් එකක් නැහැ. මෙතන PR එක ගත්ත කියන්නේ PR එක. ඊට පස්සේ ආයි ඔයා මෙතන ඉන්න ඕනේ, අතන ඉන්න ඕනේ, මේ රස්සාව ඉන්න ඕනේ කියලා කතන්දර නැහැ. ඔයා නිදහස් පුද්ගලෙක්. ඉතින් අපි මුලින්ම වීඩියෝ එක කරනකොට මුලින්ම මට මතකයි බලනකොට ඔන්න 5ක් හරි 10ක් හරි තමයි මේ විදිහට ඇග්‍රීමන්ට්ස් ගාලා තිබුණේ. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා තව වීඩියෝ එකක් කරා කට්ටිය අප්ඩේට් එකක් ගේන්න කිව්වහම එතකොට මම හිතන්නේ 30ක් හරි 40ක් හරි තිබ්බා. දැන් වෙනකොට 132ක් ගිහිල්ලා මේකේ මම ලිස්ට් එක බැලුවම ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ඒජ් කෙයා මේ ආයතන තියෙනවා. ඉන්ස්ටිටියුට්ස්. ඒ කියන්නේ මේ එකක් කියන්නේ ඒගොල්ලන්ගේ ආයතනයේ යටතේ තියෙනවා බ්‍රාන්චස්, ෆැසිලිටිස්, ඒවා සයිට්ස් බර ගානක් එකකට අඩුම ගානේ 12-15ක් තියෙනවා.
එහෙම තමයි ඊට වඩා ලොකු ගණන් තියෙන ඕස්ට්‍රේලියාව පුරාවටම තියෙන ඒවාත් තියෙනවා. ඉතින් එහෙම හුඟක් වෙලාවට රීජනල් ඒවාත් තමයි ඉතින් කට්ටිය ගන්නෙ. ප්‍රශ්නයක් නැහැනේ රීජනල්ද රිමෝට්ද මොකද්ද කියලා අවුරුදු 2ක් වැඩ කරා නම් වැඩේ ගොඩ දාගන්න ඕනේ. ඉතින් ඒ ටාගට් එක තමයි තියාගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකට ඇප්ලයි කරන්න අවශ්‍ය කරන සුදුසුකම් ටික මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. ඒතකොට අපි කලිනුත් කියලා තියෙනවා දැන් ඇප්ලයි කරන්න දැන් මේගොල්ලෝ මේ ස්පොන්සර්ෂිප් දෙන්නම තමයි කට්ටිය රික්‍රූට් කරන්නම තමයි මේ ඇග්‍රීමන්ට්ස් ගහලා තියෙන්නේ. ඇඟේ අමාරුවට නෙමෙයි. ඒතකොට ඇප්ලයි කරන විදිහ කියන්නේ දැන් මම මේ ලිස්ට් එක දාන්නම් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ෆස්ට් කමෙන්ට් එකේ. එතකොට එතනට ගිහිල්ලා මේ අදාළ ආයතන දැන් තියෙනවනේ 132. ඒකේ තියෙන ආයතන ඕගොල්ලෝ එතකොට ඒ නම් කොපි කරලා කොපි කරගෙන Google එකේ සර්ච් කරලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට යන්න අවශ්‍ය වෙනවා. වෙබ්සයිට් එකට ගිහිල්ලා එතන තියෙනවා ඒගොල්ලන්ගේ ඔප්ෂන්ස් තියෙනවා employment opportunities ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් වලට ඕගොල්ලන්ගේ හොඳ රෙසියුමේ එකක් හදලා ChatGPT අර මේ තියෙනවා. අවශ්‍ය කරන විදිහට නිකන් කියවන කෙනාට එපා වෙන විදිහට හදාගන්න එපා. ඕස්ට්‍රේලියා ෆෝමැට් තියෙනවා. ඉතින් වැඩ කරගන්න ඕන. අතට වැඩ කරලා දෙන කට්ටිය නම් එහෙම සීන් ඉතින් හරියන්නේ නැහැ ඕස්ට්‍රේලියාවේ. එතකොට ඒගොල්ලන්ගේ ඇප්ලයි කරලා ඔයාට තව පුළුවන්. ඒකේ තියෙනවා contact person කෙනෙක්ව දානවා මේ සම්බන්ධයෙන්. එයාට ඊමේල් එකක් යවන්න හොඳට. ඔයාගේ expression of interest එක එන්න ඒ වගේ දේවල්. ඉතින් මෙතන try එකක් තමයි දෙන්න තියෙන්නේ. try එකක් තමයි අර ලොතරැයි ගන්න ඕනේ. ලොතරැයියක් ඇදෙන්න. ලොතරැයි ඇදෙන්නේ නැහැ කියලා ගන්න නැතුව හිටියොත් කොහොමත් ඇදෙන්නේ නැහැ. එහෙමයි සීන් එක. මේකට ඉතින් අදාළ වෙන ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න අය ටෙම්පරරි වීසා වල ඉන්න අයත් මේ සුසුකම් තියෙනවා නම් ඒගොල්ලන්ටත් දාන්න පුළුවන්. එතකොට පිට රටවල් වල එක්ස්පීරියන්ස් අරන් ඉන්න අය ඉන්නවනේ ඊශ්‍රායලයේ මැද පෙරදිග ඒ වගේ රටවල් වල ඒගොල්ලන්ටත් හොඳ ඔපචුනිටි එකක්. ඉතින් try කරන්න නොකරන එක ඔයගොල්ලෝ අතේ තමයි තියෙන්නේ. මොකද මේකෙන් මට කිසිම වාසියක් නැහැ. මේක ප්‍රොමෝට් කරා කියලා හරිනේ. මම ඉතින් ඉස්සර ඉඳලාම මේ වගේ වැඩ තමයි කරේ. ඒ ඕස්ට්‍රේලියාවේ තත්ත්වය කියන්නේ රස්සාවල් රික්‍රූට් කරන ඒජන්සි තියෙනවා. ඒක හරි ඕස්ට්‍රේලියාවේ තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට බෑ මේ රස්සාව ගන්න යන කෙනාගෙන් ඒ කියන්නේ එම්ප්ලොයිගෙන් සල්ලි ගන්න. ඒක ඉලීගල්. එහෙම සල්ලි ගන්න බෑ. ඒගොල්ලන්ට කමිෂන් එක හම්බ වෙන්නේ අදාළ ආයතනෙන්. ඒ විදිහට තමයි ඕස්ට්‍රේලියාවේ රික්‍රූට්මන්ට් කියන එක සිදු කරන්නේ. එතකොට මේ සැලරිස් කියනවා නම් සාමාන්‍යයෙන් මේ කෙයා වර්කර් කෙනෙක් ඒජ් කෙයා එකේ වැඩ කරන මේ personal care assistant එහෙම නැත්නම් support worker කෙනෙක්ගේ සාමාන්‍ය සැලරි එක පැයකට Australian dollars 31යි ගාණක් විතර තමයි වෙන්නේ. 31යි 7,400ක් ඒ වගේ ගණන් තමයි සමහරලාට ඊට වැඩි වෙනවා ඒ විදිහට. එතකොට දැන් ඕස්ට්‍රේලියා working conditions කියන්නේ මේ මං කිව්ව මේ 31යි ගාණ මේවට කියන්නේ base rate එක කියලා. එතකොට මම මේ කිව්වේ 31යි ගාණ කියන්නේ base rate. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් full time. දැන් casual වැඩ කරනවා නම් ඊට වඩා වැඩියෙන් ගෙවන්න ඕනේ. ෆුල් ටයිම් වැඩ කරන කෙනෙක්ගේ නැත්තම් පර්මනන්ට් පාර්ට් ටයිම් කෙනෙක්ගේ උදේ වරුවේ shift එක ගන්න තමයි ඕක. හවස් වරුවේ වැඩ කරනවා නම් ඊට වඩා එකතු ගන්න ඕන 115ක් එකතු ගන්න ඕන. night shift එකක් කරනවා 125ක් එකතු ගන්න ඕන. අවම වශයෙන් يعني නීතිය පැත්තෙන් 115ක් හරි ඊට වැඩි හරි 125ක් හරි ඊට වැඩි හරි. එතකොට weekends වැඩ කරනවා නම් ඒ පඩිය රේට් එකට කැන්සල්ස්වා දෙකද 150ක් එකතු ගන්න ඕන. 150ක් ඊට වැඩි. එතකොට පබ්ලික් හොලිඩේ දවස් තියෙන්නේ මේ නිවාඩු ඒ දවසකේ පබ්ලික් හොලිඩේ එක වැඩ කරනවා නම් සාමාන්‍ය පඩිය වගේ 2.5ක් ගෙවන්න ඕනේ 250ක් ගෙවන්න. ඉතින් ඔය වගේ නීති තමයි ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ. ඉතින් හුඟක් දෙනෙක් කියලා තිබ්බනේ මේ අප්ඩේට් එකක් ගේන්න කියලා ඒජ් කෙයා වීසා එක සම්බන්ධයෙන්. ඒක තමයි කතන්දරේ. දැන් ආයතන ගොඩක් තියෙනවා. ඔන්න සුදුසුකම් තියන අය try කරලා බලන්න. එහෙම ඉන්නවනම් ඔන්න යාළුවෝ වෙන මේ වීඩියෝ එක share කරන්න. ඉතින් එහෙමනම් හැමෝම පරිස්සමින් ඉන්න අපි ආය දවසක හමු වෙමු.